ඩොලර් මිලියන 2.5 මහ බැංකුවේ මුදල් වංචාව පිළිබඳ තමයි මේ දවස් දෙකේ තුනේ දිගටම කතා වෙන්නේ. වැඩේ කියන්නේ මෙච්චර කල් ආණ්ඩු කරපු රට බංකොලොත් කරපු පහුගිය රජයන් වල කැබිනට් ඇමතිකම් දරපු පරාද වෙච්ච හිටපු මැති ඇමතිවරු දැන් ඇවිල්ලා උන්ගේ කාලේ කිසිම හොරකමක් කරුන්නේ නැහැ. හරිම පාරිශුද්ධ විදිහට වැඩ කරා වගේ දැන් මෙතන ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. අපේ කාලේ නම් එහෙම උන්නේ නැහැ. මුදල් ඇමතිතුමා ලේකම්තුමා ඉල්ලාස් වෙන්න ඕන ආණ්ඩුව ගෙදර යන්න ඕනේ. කතන්දර ගොඩයි. අපි කියන්නේ නෑ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හරි කියලා. ලේකම්ගේ තරද්දක් තියෙනවා මෙතන. හැබැයි ලේකම් ගාවට අන්තිමන කොල්ලේ අස්සම් කරන්න එන්න කලින් ඔය ඩොලර් බිලියන 2.5 ප්‍රොසෙස් එක 15 දිනකින් විතර චෙක් වෙනවා. ඒ කට්ටිය හොයලා චෙක් කරලා ඉවරලා අන්තිමට මුදල් අමාත්‍යාංශ ලේකම් ගාවට තමයි ඒක අස්සම් කරන්නේ. ඒක නිසා තමයි කවුරු මොනවා කිව්වත් මම කියන්නේ ඔය මහ බැංකුවේ මේ ඔය ගන්න දෙනුව කරපු උන් තමයි මට නම් සැක කියලා. මොකද මුන් අවුරුදු ගානක් තිස්සේ පළපුරුද්දක් තියෙන උන් මීට කලින් ආණ්ඩුවල මීට කලින් අවුරුදු වල මීට කලින් වැඩ කරපු උන් එක්ක හොඳට වැඩ කරා නම් ඇයි මේකෙදි විතරක් වැරදුනේ? මේ ගමේ ගාමීය බැංකුව නෙවෙයි රටේ මහ බැංකුව. එහෙනම් උන් ඒකට වා කියන්න ඕන. ඒක හරි කියන්නේ නෙවෙයි මේ කතා කරන්නේ. විපක්ෂයෝ උන්ගේ අතින් කිසිම වැරද්දක් උනේ නැහැ වගේ ඔය විපක්ෂය දැන් කෑ ගහන එකකටවත් ඔය ඩොලර් මිලියන 2.5 ගැන කතා කරන්න පුළුවන්. හැබැයි සුද්ධවන්ත වගේ අපේ කාලේ නම් එහෙම උන්නේ නැහැ. මුන් හොරු කියන තැන ඉඳන් ඔයාලට කතා කරන්නයි තියන්නේ. මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ නිලධාරීන් මහ බැංකුවේ නිලධාරීන් වැඩි හරිය කරපු නැති එක. හැබැයි ඔයාලගේ කාලේ ඔයාලා තමයි හොරකම් කරේ. පොඩි ගණන් වල නෙවෙයි ඩොලර් මිලියන ගණන් වලින්. ඒක නිසා තමයි රටට කෙලවුනේ. ඊටපු මැති අමතුණු දෙක තුනක් මතක් කරලා දෙන්න. අර්ථ සාධක අලමුදලට අත ගහපු නිසා ඒකෙන් රටට වෙච්ච පාඩුව රුපියල් බිලියන 8ක් විතර. ඇමරිකන් ඩොලර් මිලියන 25කට ආසන්න ගාණක්. අසුචි පෝරණ වගේ නලා මේ පෝර ඇටයක්වත් රටට වාන්න නැතුව ඒක කැන්සල් කරලා යවපු එකේ උන්ට ගෙවපු මුදල විතරක් ඩොලර් මිලියන 6.9ක්. කුප්පකට එයාබස් ගණන් දෙනු නිසා රටට පාඩු වෙච්ච මුදල ඩොලර් මිලියන 98ක්. එයාබස් ගණන් දෙනු නිසා රටට වෙච්ච පාඩුව අජිත් නිමල් කබ්‍රාල් මහ බැංකුව අධිපති ඉන්න කාලේ රාජපක්ෂ සමයේ හිටපු මහ බැංකුව අධිපති අජිත් නිමල් කබ්‍රාල් රටට පාඩු කරපු මුදල ඩොලර් මිලියන 500ක් ග්‍රීසියේ ශෛරී බෙදුම් කරවර තැන්පත් කළා. ඩොලර් මිලියන 500ක්. මම මේ කිව්වේ ටිකයි. තව ඕන තරම් දේවල් තියෙනවා කියන්න. ඕවා පෞද්ගලිකව මැති අමතවරු බලය පාවිච්චි කරලා රටට පාඩු කරලා රටට කෙලවලා උන්ගේ සාකෝලට ගියපුවා. ඩොලර් මිලියන 2.5 වෙච්ච වැරද්ද සාධාරණී කරනව නෙවෙයි කියන්නේ. මේ විපක්ෂයේ උන්ට රෙද්දක් නැනම් මේ ගැන කතා කරන්න බෑ. මොකද උන් ගහලා තියෙන්නේ ඩොලර් මිලියන 25 30 40 50 60 500 ගණන් වලින් ගහලා තියෙන්නේ. ඒවයි පාඩුව පියවන්න බෑ. තව අවුරුදු 200ක් ඉස්සරහට ගියත්. මේක ගැන කතා කරන්න. හැබැයි තමන් පට්ට සුද්ධවන්ත විදිහට කතා කරන්න එපා. මොකද මේ රට හිඟා කන්නේ අපි නිසා නෙවෙයි. අපි අනන්තවත් මේ රටට හම්බ කරලා තිනවා. ඔයාලා නිසා. කමතෝ තියගන්න. ඉල්ලෙන්න